පව් යාළුවනේ පව් අහිංසක වතුපාවුල පැටියා. කට්ටිය බයිනවා මම වතුපාවුලන්ට කරදර කරනවා කියලා. නෑ යාළුවනේ මම එහෙම නෑ. දැන් ඉතින් හොරතලේට ආදරයට ඔය ගෙවල් වල වතුපාවුල ඇති කරන කට්ටිය කියන්නකෝ බලන්න මෙයාට දාන්න හොඳ නමක් මොකද්ද කියලා. අඩෝ මචං පාරින් අයින් මේ හදිස්සියක් බං. ඩ්‍රයිවර් මහත්තයාද හදිස්සියක්. වැඩි කතා කර ඉන්න වෙලාවක් නෑ. ටක් ගාලා යන්න තියෙනවා. එන හදිස්සියක් හරි මචං යනවා. ඩ්‍රයිවර් මහත්තයාට රෙන්ඩ වරක් ඇදිලා ටොයිලට් වහන්න කලින් යන්න ඕනි. අඩෝ මචං ඔයාලත් මුට රැවටුණාද? මම හිතුවෙත් ඇත්තාලියෙක් කියලා බං. බලාගෙන ගියපුවාම මැටියෙන් හදපු මැටි බොරුවලියෙක්. ඔයාලට සෙට් වෙලා තියෙනවද මු? ඔට්ටුයි බෑ ඔන්න ඔහෙලට මේක ඇතුලේ තියෙන දේ කියන්න බෑ ඉතින්. ඔන්න ඉතින් ඔහෙලට මම තප්පර 33ක් දෙනවා මේක ඇතුලේ තියෙන දේ කියන්න මොකද්ද කියලා හරියටම. මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා අන්තිමේට ගම්පාලුවටත් හිතා ගන්න බැරි වුණා ඉතින්. ඒනවනේ ඉතින් මෙයා උඩ බිම කරක මේක බලන අපූර්ව කොහොමද කියලා. මෙයාටත් හිතා ගන්න බෑ මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා. අන්තිමේටවත් හිතා ගන්න පුළුවන් වේද මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා ඉතින්. මෙයාත් මේක ලියනවද නැද්ද කියලා කල්පනා කරනවද? ඇතුලේ ඉතින් බෝම්බයක්වත් තිබ්බොත් කියන්න බෑනේ ඉතින්. උඩ බිම බල ඉන්න කාරි නෑ ඉතින්. ඕක කඩලා ගන්න තියෙන්නේ මොනවද කියලා බලන්න. ස්පාසුවක් නැතුව ඉන්නේ මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා බලා ගන්නකම්. ඔන්න ඉතින් මේක ගම්පාලුව ලිහින්න යන්නේ ඉතින්. අනිවාර්යෙන් ලිහින්න කලින් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ලිස්සට පස්සේ ඉතින් මොකද්ද මේක ඇතුලේ තිබ්බේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔට්ටුයි බෑ. ඔරුන්ගේ තොරු කම්බ හොරු ඕක ගිහිල්ලා දාන් අල්ලපු ගෙදර එකාගේ ජනේල ඉස්සරහයි. අයියෝ ඊට පස්සේ මෙලෝ දෙයක් නොදන්නා සරණේ ඉවරයි. ඒ අතරේ දැකපු කට්ටිය කොයි බලන්න දැක්කේ නැති කට්ටිය දෙපාරක් බලන්න. ඔන්න ඉතින් විනාඩියක් නතර වෙලා බලන්න සුපිරිම වීඩියෝ එකක් ගෙනාවා. ඕහෝ ගේම නම් ගේම පුතේ හුණ්ඩු ඇතුළට දාගෙන තියෙනවා අපි සුපිරි සර්ප්‍රයිස් එක. මේ හුණ්ඩු ඇතුලේ තියෙන සර්ප්‍රයිස් එක ගත්තු ගමන් ආයේ මොකුත් නැහැ සර්ප්‍රයිස් වෙනවා. මෙයාලා විතරක් නෙමෙයි ඔයාලත් සර්ප්‍රයිස් වෙනවා. බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා. මේක ඇවිල්ලා ඇත්තටම අති විශිෂ්ට හුණ්ඩුවක්. මේක ඇතුලේ තියෙන ඒවා කෑවොත් මචං හැමදාම කකා හිටියා කි. අපි බලමු මූ ගයිද මේක ඇතුලේ කියලා බලන්න දෙන try එක කොහොමද කියලා. ඇතුළට අත දාගෙන නටන නාටකම පේනව නේද? අත ගන්න බෑ විලාවකට හිර වෙනවා. අත කැපෙයිද? නෑ අත කැපෙන්නේ නෑ. බය වෙන්න එපා. ඒක ලස්සන්ට ගේම ගහලා තින්නේ මොකද ගම්පාලුව වටින කට්ටිය ඉන්නවා මන් දන්නවා ඉතින් ගම්පාලුවන්ට පට්ට ආදරේ කට්ටිය ඉන්නවා ඉතින් ආදරේ කට්ටිය හිටියට ගම්පාලුවේ එපාම වෙච්ච කට්ටිය තමයි ඉතින් අපි හරි ඉතින් දැන් ගේම් එක පත් වෙන්න යන්නේ ඉතින් ආනා රුණ කටුස්සා කියලා ඉතින් අනිවාර්යෙන් මීට කලින් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා හරි ඉතින් ගම්පාලුව ගේම ගහන අතර ඉතින් ඔයාලා ගහන්න ලයික් බටන් එක අනිත් පැත්ත හරිලා බිමටම වැටෙන්න සුපිරි ෂොට් එකක් මචං ෂොට් එක ගහන ගමන් බලන්න මූ ගේම් එක අතහැරලා ගියන්න බලෝ අනිත් එක ආවා මචං ඌ මචං තප්පරයක් වගේ නෑ ගේම් එක හොගියා කියන්කෝ හලෝ හාවෝ මේ මෙයා බලන්නකො කොහොමද කියලා අප්පට ඉස්සරහට යන්නම් කියලා කිව්වා පිටිපස්සට ආව මං දැකලා මට ඉතින් ආචාර කරගෙන යන්න තමයි පස්සට ආවේ එයාට මාව හොඳට මතකයි අද මෙයා පොඩ්ඩක් වෙනස් මම මෙයා ළඟට ගියා පොඩ්ඩක් අඩියක් විතර මෙයා පස්සට ගියා මං ඊට පස්සේ තව ටිකක් කිට්ටුනා බලන්න මොකද්ද කියලා බලන්න මොකද්ද හේතුව කියලා බලන්න ඉන්නද එයා තව අඩියක් දෙකක් පස්සට ගියා ආයේ මං කෝකටත් කියලා මෙයා ළඟට කිට්ටු වෙන්න ගියේ නෑ මොකද්ද දන්නේ නැහැ හේතුව මෙන්න තේජොග්ගෝ උස්සලා මේකේ තේද වෙන මොනවද්ද තිබ්බේ මේක මේ ඔළුව දාගෙන ඉන්නේ අයියෝ කිරිපිටි තිබ්බේ යකෝ රිලවුන්ඩ් කිරිපිටි දෙන්නද මම මෙච්චර මහන්සි වෙලා ගේන්නේ මොකද වෙන්න යන්නේ ටිපර් එකක් ඇවිල්ලා එකපාරටම නතර කරවුවා සද්දන්දයා ටිකක් දුරින් හිටියේ එයා එකපාරටම ක්‍රියාත්මක වුණා මෙයා මේ වේගෙන් ඇදෙන්නේ ටිපර් එක දිහාට හේතුව මොකද්ද කියලා හොඳින් බැලුවොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි සද්දන්තයා එතනම නතර වුණා